ඉදිරි වීසා කටයුතු සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ඔබ දන්නවා මේ වෙනකොට ප්‍රාන්තවල ස්කිල් ලිස්ට් වල විවිධ වෙනස්කම් සිදු වෙලා කියලා. සමහර විට මේ වෙනස්කම් ඔබේ සැලසුම් ඒ විදියටම කරගෙන යන්න කිසිම ආකාරයක බාධාවක් නොවෙන්න පුළුවන්. නමුත් මේ වෙනස්කම් නිසා වෙනත් ප්‍රාන්තයකට හෝ ටෙරිටරි එකට යන්න එහෙමත් නැත්නම් දැනටමත් එහෙම පදිංචි වෙලා, ඒ කියන්නේ මාරු වෙලා රැකියාවක් කරමින් ඉන්න අයට යම් චකිතයක් ඇති වෙලා තියෙන පුළුවන්. ඉතින් ඒ වෙනුවෙන් අද අපි මේ ගෙනෙන සාකච්ඡාව උපකාරයක් වෙයි කියලා අපි හිතනවා. මේ සාකච්ඡාවට අද මෙල්බර්න් ඉඳන් එකතු වෙලා ඉන්නේ ලියාපදිංචි සංක්‍රමණ නියෝජිතවරයෙකු වන නදුන් හේවාවිදාන. ආයුබෝවන් නදුන්. ආයුබෝවන් තිසරණි. ජෙනරල් ස්කිල්ඩ් මයිග්‍රේෂන් වලට තියෙන සබ් ක්ලාසස් ටික මතක් කරලම අපි කතාවට ආරම්භයක් ගමු නදුන්. ඔයගොල්ලෝ හැමෝම දන්න ඇති ස්කිල් මයිග්‍රේෂන් එකක් කරන්න වීසා සබ් ක්ලාසස් තුනක් ඔයගොල්ලන්ට දීලා තියෙනවා. සබ් ක්ලාසස් අතින් ගත්තොත් සබ් ක්ලාස් 189, 190 and 491. ඒකට වෙනස අතින් ගත්තොත් 189 කියන්නේ ස්කිල් ඉන්ඩිපෙන්ඩන්ට් වීසා එකක්. ස්කිල් ඉන්ඩිපෙන්ඩන්ට් වීසා එකක් කියන්නේ ඔයගොල්ලෝ හැමෝම දන්නවා ඔය වීසා සක්සස් කරන්නේ පොයින්ට්ස් බේස් සිස්ටම් එකකින්. ස්කිල්ඩ් ඉන්ඩිපෙන්ඩන්ට් වීසා එකක් කියන්නේ ඕකට කිසිම රෙස්ට්‍රික්ෂන් එකක් නැහැ. ඔය ඇප්ලිකන්ට් කෙනෙක් විදියට ඒගොල්ලෝ ස්ටෑන්ඩඩ් පොයින්ට්ස් රික්වයර්මන්ට් එකක් දීලා තියෙනවා. පොයින්ට්ස් රික්වයර්මන්ට් එක ඇවිල්ලා පොයින්ට්ස් 65ක් ගන්න ඕනේ. ඉතින් පොයින්ට්ස් 65ක් තියෙන කෙනෙක්ට 189 කියන වීසා එකට කිසිම රෙස්ට්‍රික්ෂන් එකක් නැතුව EOI එකක් දාන්න පුළුවන්. හැම වෙලේම අපි ඔළුවට ගන්න ඕනේ EOI එකක් දැම්ම පමණින් ඉන්විටේෂන් එකක් එන්නේ නැහැ. අනිත් වීසාස් දෙක අතින් ගත්තොත් 190 and 491 කියන්නේ ස්ටේට් වීසාස් දෙකක්. ස්ටේට් වීසාස් කියන්නේ ඔයාට ස්ටේට් නොමිනේෂන් එකක් හෝ 491 එක අතින් ගත්තොත් ෆැමිලි ස්පොන්සර්ෂිප් එකක් අවශ්‍ය වෙනවා. ස්ටේට් නොමිනේෂන් එකක් කියන්නේ ඔයාට ස්ටේට් එකකින් නොමිනේට් කරන්න ඕන ඔය කියන වීසා එකකට ඇප්ලයි කරන්න. දැන් ඒ විදියට ඔබ 190 හෝ 491 දාන්න අපේක්ෂාවෙන් ඉන්න කෙනෙක් නම් මෑතක සිදුවන ස්ටේට් ස්කිල් ලිස්ට් අප්ඩේට් වල වෙනස්කම් ඔබට යම් බලපෑමක් කරලා ඇති. උදාහරණයක් විදියට ACT වල රැකියා විශාල ප්‍රමාණයක් ලැයිස්තුවෙන් අයින් කරලා තියෙනවා. මේ දේවල් එක්ක Taman දැන් ඉන්න ප්‍රාන්තයෙන් වෙනත් ප්‍රාන්තයකට යන්න කෙනෙක් තීරණය කරනවා නම් මොන වගේ කරුණු ගැනද සැලකිලිමත් වෙන්න ඕනි? ස්ටේට් එකකින් නොමිනේට් කරන්නේ කෙනෙක්ව ඒ අදාළ ස්ටේට්ස් වලට තියෙනවා requirements. ඒ requirements meet කරන කෙනෙක් විතරයි. ඉතින් මේ requirements අතින් ගත්තොත් mainly states වලට වෙනම ඒගොල්ලන්ගේ skilled occupation list එකක් තියෙනවා. ඉතින් අපි හැම වෙලේම state එකක් මාරු කරන්න හෝ ස්ටේට් එකක ඉන්නවා නම් බලන්න ඕනේ ඔයාගේ ඔකියුපේෂන් එක ස්ටේට් එකේ ස්කිල්ඩ් ඔකියුපේෂන් ලිස්ට් එකේ තියනවාද කියන එක ස්ටේට් එකක් මාරු කරන්න කලින් ඊළඟ දේ බලන්න ඕනේ ඒ කියන සබ් ක්ලාසස් දෙකට ස්ටේට් එකකින් ඉල්ලලා තියෙන රික්වයර්මන්ට්ස් මොනවාද කියලා. ඉතින් ඔය විස්තර ඔයගොල්ලන්ට බලන්න පුළුවන් ස්ටේට් වෙබ්සයිට්ස් වල දාලා තියෙනවා. ඉතින් හැම වෙලේම ඔයා ස්ටේට් එකක් චේන්ජ් කරන්න කලින් ස්ටේට් එකේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ස්කිල් මයිග්‍රේෂන් කියන එක සර්ච් කරාම ඔයාට ස්ටේට් වල රික්වයර්මන්ට්ස් බලන්න පුළුවන්. බලන්න ඔයගොල්ලෝගේ ඔකියුපේෂන් එකේ ස්ටේට් එකේ තියනවාද ඊට පස්සේ ඊට අදාළ 190 සහ 491 කියන වීසාස් වලට ස්ටේට් එකෙන් ඉල්ලලා තියෙන රික්වයර්මන්ට්ස් මොනවද? මේ රික්වයර්මන්ට්ස් මීට් වෙනවා නම් විතරක් ඔයගොල්ලෝ ඩිසයිඩ් කරන්න රයිට් මම ඉන්ටර් ස්ටේට් යනවා කියලා. අනිත් දේ තමයි ඔයා ඉන්ටර් ස්ටේට් එකකට යනවා නම් වෙන්නේ ඔයා විශේෂයෙන් ඕස්ට්‍රේලියාවේ ග්‍රැජුවේට් කෙනෙක් නම් ග්‍රැජුවේට්ස්ලට වෙනම ස්ටේට් වල පාත් එකක් තියෙනවා ග්‍රැජුවේට් ස්ට්‍රීම්ස් වල. ඉතින් ඔයා ස්ටේට් එකක් චේන්ජ් කරද්දී ඒ ග්‍රැජුවේට් ස්ට්‍රීම් එක ඔයාට මිස් වෙන්න පුළුවන්. හොඳම දේ ස්ටේට් එකක් මාරු කරන්න කලින් ඔය මම ඉස්සෙල්ලා කිව්වා වගේ ස්ටේට් එකේ රික්වයර්මන්ට්ස් හැම වෙලේම බලන්න. ස්ටේට් එකේ ස්කිල්ඩ් ඔකියුපේෂන් ලිස්ට් එක බලන්න ඔයාගේ ඔකියුපේෂන් එක තියෙනවද? ඊළඟට ඔයා ස්ටේට් එකේ රික්වයර්මන්ට්ස් මීට් වෙනවද කියලා බලන්න. ඊළඟට බලන්න ඔකියුපේෂන් එකේ නේචර්. ඔකියුපේෂන් එකේ නේචර් එක කියන්නේ ඔකියුපේෂන් එක ස්ටේට් වයිස් කොහොමද ස්ප්‍රෙඩ් වෙලා තියෙන්නේ. ඉතින් ඔයා ඔකියුපේෂන් එකක වයිඩ්ලි ස්ප්‍රෙඩ් වෙලා තියෙන ස්ටේට්ස් එකකට ගියොත් එතනින් අපිට assumption එකක් ගන්න පුළුවන් රයිට් මේ කියන ඔකියුපේෂන් එකට ඒ ස්ටේට් එකකින් ඉන්විටේෂන් එකක් ගන්න ටිකක් කම්පිටිටිව් කියලා. ඔය දේ ගැනත් බලන්න. ඉතින් ඔය කියන කරුණු ඔක්කොම ඔළුවට අරගෙන ඔයා ඩිසයිඩ් කරන්න රයිට් මම මේ ස්ටේට් එකට චේන්ජ් වෙනවා කියලා. එතකොට හිතන්න දැන් ස්කිල්ඩ් මයිග්‍රේෂන් වෙනුවෙන් මේ විදිහට දැනටමත් වෙනත් ප්‍රාන්තයකට ගිය කෙනෙක්ට රැකියාවක් කරමින් ඉන්න කෙනෙක්ට ලිස්ට් එකෙන් Tamanගේ වෘත්තිය අයින් වෙලා නම් ඊළඟට ගන්න ඕනේ ක්‍රියාමාර්ග මොන වගේද? ඉතින් ස්කිල් ඉන්ඩිපෙන්ඩන්ට් කියන වීසා එක ඔයාට බලන්න පුළුවන් සබ් ක්ලාස් 189 එක ඔයාගේ ඔකියුපේෂන් එක ස්කිල්ඩ් ලිස්ට් එකකින් ඒ කියන්නේ ස්ටේට් ලිස්ට් එකකින් අයින් වුණා. ඊළඟ ඔප්ෂන් එක තමයි අර අපි ඉස්සෙල්ලා කතා කරා වගේ බලන්න අනිත් ස්ටේට්ස් වල රික්වයර්මන්ට්ස් මොනවාද කියලා. ස්ටේට් එකේ ඔකියුපේෂන් එක නැති වුණොත් අනිත් ස්ටේට් වලට
සමහර වෙලාවට ඇප්ලයි කරන්න පුළුවන් වගේ ඉන්න කරන්ට් ස්ටේට් එකේ ඉඳන්ම නමුත් ගොඩක් වෙලාවට ස්ටේට්ස් අතින් ගත්තාම ඒගොල්ලෝගේ මේන් රික්වයර්මන්ට් එක ඔයා ඔන්ෂෝ ඇප්ලිකන්ට් කෙනෙක් නම් රෙසිඩන්ට් රික්වයර්මන්ට් එකක් තියෙනවා. ඉතින් ඔයා ඒ රෙසිඩන්ට් රික්වයර්මන්ට් එක මීට් වෙන්න ඕනේ ස්ටේට් නොමිනේෂන් එකක් ගන්නවා. ඉතින් ඔයාගේ ස්ටේට් එකේ ඉඳන්ම ඔයාගේ ඔකියුපේෂන් එක ඔයාගේ ස්ටේට් එකෙන් අයින්නොත් අනිත් ස්ටේට් වල රික්වයර්මන්ට්ස් බලන්න. නමුත් අර ගැනත් සැලකිලිමත් වෙන්න ස්ටේට් එකේ රෙසිඩන්ට් රික්වයර්මන්ට් එකක් තියනවද නැද්ද කියන එක. ඉතින් එහෙම නැති ස්ටේට් වලට ඔයාට ඇප්ලයි කරන්න පුළුවන් ඔයාගේ ඉන්න ස්ටේට් එකේ ඉඳන්ම ඒ ස්ටේට් එකේ ඔයාගේ ඔකියුපේෂන් එක තිබුණොත්. නමුත් ගොඩක් වෙලාවට මගේ ඇඩ්වයිස් එක නම් ගොඩක් වෙලාවට ඉන්ටර් ස්ටේට් ඇප්ලයි කරනවා නම් අනිවාර්යෙන් ස්ටේට් එකට යන්න ගිහිල්ලා ඇප්ලයි කරන්න. බට් ස්ටේට් එකට යන්න කලින් ස්ටේට් එකේ රික්වයර්මන්ට්ස් බලලා ඔකියුපේෂන් එකේ නේචර් එක බලලා වයිඩ්ලි ස්ප්‍රෙඩ් වෙලා තියෙන ඔකියුපේෂන් එකක් නෑ ස්ටේට් එකට ගියොත් කම්පිටිෂන් එක වැඩි. නමුත් ස්ටේට් එකේ ඉන්න ඒ කියන්නේ වයිඩ්ලි ස්ප්‍රෙඩ් වෙලා නැති ඔකියුපේෂන් එකක් නම් අපිට ඩිසයිඩ් කරන්න පුළුවන් රයිට් මේ ස්ටේට් එකේ පොඩි ප්‍රමාණයක් ඉන්නේ මම මේ ස්ටේට් එකට යනවා මේ ස්ටේට් එකේ මගේ ඔකියුපේෂන් එක තියෙනවා මෙතනින් මට chance එකක් ගන්න පුළුවන් කියලා. දැන් මේ වගේ තීරණයක් ඉදිරි අනාගතයටම බලපානවා. ඉතින් කෙනෙක් දකිනවා Tamanගේ ඔකියුපේෂන් එක වෙනත් ප්‍රාන්තයක ලැයිස්තුගත වෙලා තියෙනවා. එහෙම දැක්ක ගමන් ඒ ප්‍රාන්තයට යන්න තීරණය කරන කෙනෙකුට ලේසියෙන් මග හැරෙන්න පුළුවන් මොනවද? ගොඩක් අය රික්වයර්මන්ට්ස් බලන්නේ නැතුව තමයි ස්ටේට් වලට මූව් වෙන්නේ. කෙනෙක් කියන දෙයක් අහලා ඉතින් කෙනෙක් කියන දෙයක් හැම වෙලේම අහන්න කෙනෙක් කියන දෙයක්. නමුත් හැම වෙලේම ඔයත් ඉන්ඩිවිජුවලි රිසර්ච් කරන්න දෙයක් කරන්න කලින් මොකද ඉන්ඩිවිජුවලි රිසර්ච් කරන්න ඉන්ෆර්මේෂන් ඕස්ට්‍රේලියාවේ හැමතැනම පබ්ලික්ලි අවైలබල්. ඉතින් මේ ඉන්ෆර්මේෂන් රිසර්ච් කරලා ඔය ඇඩ්වයිස් එකත් අරගෙන මම කියපු ෆැක්ටර්ස් බලලා තමයි ඔයා ඩිසයිඩ් කරන්න ඕනේ. එහෙම නැතුව ඔයා ජස්ට් යන්නම් වාලේ ස්ටේට් එකකට ගියොත් කරන්ට් ස්ටේට් එකේ තියෙන වාගේ ඔපචුනිටිස් මිස් වෙන්න පුළුවන්. ස්ටේට් එකකට මූව් වෙනවා කියන්නේ ඔයා රීස්ටාර්ට් කරන්න ඕනේ. ඉතින් රීස්ටාර්ට් කරන්න රෙකමෙන්ඩේෂන් හොයා ගන්න ඕනේ. ඊළඟට ජොබ් එකක් හොයා ගන්න ඕනේ. ඉතින් ඔය වගේ හර්ඩල්ස් වලට එන්න පුළුවන්. ඉතින් ඒක තමයි ඔයා ස්ටේට් එකක් චේන්ජ් කරන්න කලින් ඔය දේවල් ගැනත් හිතන්න. මොකද ඔය දේවල් අනිවාර්යෙන් ඉතින් ඔයාට මිස් වෙන්න පුළුවන්. හරිම ඩිසිෂන් එක ගන්න කියලා තමයි මගේ ඇඩ්වයිස්. අනිත් දේ තමයි ඉතින් ඕගොල්ලෝ මොනවා හරි මයිග්‍රේෂන් සම්බන්ධව මයිග්‍රේෂන් වල visas related laws හරි visas related requirements හරි ඇඩ්වයිසස් ගද්දී හැම වෙලාවම registered migration agent කෙනෙක්ගෙන් ගන්න. බලන්න යාට registered migration agent number එකක් තියනවාද කියලා. ඒ number එකකින් යාගේ registration එකේ status මොගලොන්ට search කරන්න පුළුවන්. ඒක බලලා ඔය ඇඩ්වයිස් එක ගන්න. still ඔය ඇඩ්වයිස් එකක් ගත්තත් ඔයා තමන්ගේ රිසර්ච් එක කරන්න. මොකද ගොඩක් වෙලාවට හැම කෙනෙක්ම අප් ටු ඩේට් නැති වෙන්න පුළුවන්. කෙනෙක්ට ඉන්ෆර්මේෂන් මිස් වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඔයාට ඉන්ඩිවිජුවල් සර්කම්ස්ටැන්සස් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ සර්කම්ස්ටැන්සස් වලට නෙවෙයි ඔයාට ඇඩ්වයිස් එක හම්බෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා හැම වෙලේම ඔය කියපු රෙජිස්ටර්ඩ් කෙනෙක්ගෙන් ඇඩ්වයිස් එක ගන්න සහ අනිවාර්යෙන් බලන්න ඔයත් හොයලා මේකට ගියොත් මට වර්ඩ්ද කියන එක. ඔයාගේ කරන්ට් ස්ටේට් එකේ ස්ටැබ්ලිෂ් වෙලා ඉන්න කෙනෙක් ඊළඟට ඔයා ගන්න යන්නේ ලොකු ඩිසිෂන් එකක්. තමන්ගේ ස්ටේට් එක චේන්ජ් කරලා එතනින් PR opportunities වලට යන්න පුළුවන් පාත් එකක් රීස්ටාර්ට් කරන්න යන්නේ ඔයාගේ ස්ටැබ්ලිෂ් ලයිෆ් එකේ ගිහින් හිතලා බලලා හොඳ ඩිසිෂන් එකක් ගන්න හැම වෙලේකම. ඉතින් අද සාකච්ඡාවට සම්බන්ධ වෙලා අපත් ඔබත් සමග ඒ විදියට කරුණු බෙදාගත්තේ නදුන් හේවා විදාන. නදුන් මෙල්බර්න් වල ලියාපදිංචි සංක්‍රමණ නියෝජිතවරයෙකු විදියටයි කටයුතු කරන්නේ. විශේෂයෙන් මතක් කරන්න ඕනේ සම්පත්දායකයා මේ සාකච්ඡාවේදී මතු කළේ සෑම දිනකටම අදාළ පොදු කරුණු බව. පෞද්ගලික තත්ත්ව අනුව මේ කතා බහේ සඳහන් සමහර කරුණු වෙනස් වෙන්න පුළුවන් බවත් මෙතනදී අපි මතක් කරනවා. ස්තුතියි නදුන් අප හා සම්බන්ධ වූාට. සුබ දවසක්. අයබෝවන්. අයිබෝවන් තිසරණි. මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යයකින් අපට සවන් දිය හැකියි. In Sweden, we believe in just the right amount. Embracing balance, minimalism, and simplicity. Something that Volvo believe in too. And when it comes to choosing your next car, we believe in just the right amount of choice. Between petrol, plug-in hybrid, and fully electric, there's a Volvo for everyone. So visit your local Volvo retailer to learn which one is right for you. Volvo.